හාමුදුරුවෝලට. අද මට හිතුණා මාළු අපි වෙනදාට හදනවට වැඩිය ටිකක් වෙනස් විදිහට හදන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් මම නම් ගොඩක් වෙලාවට හදනවා මේ විදිහට. ඉතින් ඇත්තටම අපි ගොඩාක් වෙලාවට මාළු කෑලි කරලා එක්කෝ මිරිසට කිරට ඒ විදිහටනේ හදාගන්න. දැන් මේක චුට්ටක් වෙනස් විදිහට මම හැදුවේ. ප්‍රයි එකේ දාලා තමයි මම ඔලිව් ඔයිල් දැම්මා, කහ දැම්මා, ගම්මිරිස් දැම්මා, සුදු ලුණු දැම්මා, පේස්ට් එක වගේ ග්‍රේට් කරලා තමයි මම ගත්තේ. ගම්මිරිස් දැම්මා, දෙහි අමුල් දැම්මා. ඉතින් ඔක මම පේස්ට් එකක් වගේ හදාගෙන මාළු වගේ හොඳට තවර ගන්නවා. මතක් කරලා මාළුවව පොඩ්ඩක් කපා ගන්න. අර අපි කේන්ති කරනවා කියලා කියන්නේ එහෙම කරන්න. මොකද එතකොට හොඳට ලුණු අමුල් අල්ලනවා. ඉතින් එහෙමත් කරලා පැයක් දෙකක් තියන්න පුළුවන් නම් ඉතින් ගොඩාක් හොඳයි. එහෙම තියාගන්න මට නම් වෙලාවක් තිබ්බේ නැහැ. ඉතින් මම විනාඩි 5ක් 10ක් තමයි තිබ්බේ. තියලා ඉවරලා මම ෆ්‍රයි එකට දැම්මා. මාළු මස් වගේ නෙමෙයි, ගොඩක් වෙලා කුක් කරගන්න ඕනේ නැහැ නේ. ඉතින් ඒකින්ද මම මාළු එක විනාඩි 20ක් ඒ වගේ තමයි දැම්මේ. 20ටත් අඩුයි. 13ක් 14ක් වගේ ඔය වගේ තමයි දැම්මේ. ඉතින් මම ඒ අතරතුර පරිප්පුවක් හින්දා හදාගන්න කියලා බැලුවේ. ඒකට මම කහ පොඩ්ඩක් දැම්ම, තුන පහනුම් දැම්මේ නැහැ. මිරිස් කුඩු පොඩ්ඩක් දාලා, ලුණු කෑල්ලක් කපලා දාලා, මිරිස් කඩලා, සුදු ලුණු ගෙඩියක් තලලා දාලා ඉවර වෙලා මම පරිප්පු එක දැම්මෙන්න තිබ්බා. පරිප්පු එක තැම්බෙන අතරතුර මම ඉක්මනට ලුණු චුට්ටකුයි, අමු මිරිසුයි, සුදු ලුණුයි, පරිප්පු තෙම්පරාදු කරන අවශ්‍ය දේවල් ටික මම ඉක්මනට කපා ගත්තා. ඉතින් කපාගෙන ඒ ටිකත් ලෑස්ති කරලා තියාගත්තා. දැන් මාළු එකත් ෆ්‍රයි එකේ. ඉතින් මම නම් ගොඩක් සුදු ලුණු දානවා පරිප්පු තෙම්පරාදු කරද්දී. හරියම රසයි සුදු ලුණු ගොඩක් දැම්මහම. ඉතින් කරපිංචා රම්පේ පොඩ්ඩකුත් දැම්මා. දැන් ඉතින් ඔක්කොම ටික රෙදි. මම ඊයේ හදපු කෑම වලින් ඉතුරු වෙච්ච ඒවා වගේකුත් තිබ්බා. කජු හදලා, මාළු මිරිස් කුරුවල හදලා. ඉතින් ඒ ටිකයි මාළුත් හදලා. තව මැල්ලුමුකුත් තිබ්බා. පපඩනයක් පැතලා, මිරිස් කරලා පැතලා ගත්තා. ඉතින් ඔය විදිහට තමයි අද ලන්ච් එක රෙඩි කරගත්තේ. හරියම රස කෑම වේලක්. ලොකු වෙලාවක් ගියෙත් නැහැ. ඉතින් ඔයාලා try කරලා බලන්න.